හායි ලන්ච් එකට හදාගත්ත පරිප්පු මිශ්‍ර බීට්රූට් ව්‍යංජනයක් තියෙනවා. හදන්නේ කොහොමද කියලා බලමුද? ඉතින් බලන්නකෝ, මුලින්ම මම බීට්රූට් සිහින්ව කපාගෙන තියෙනවා. සිහින්ව කපා ගන්න තරමට මේ ව්‍යංජනය හරිම රසවත් බව වැඩි වෙනවා. ඒ නිසා තමයි සිහින්ව ලියාගෙන තියෙන්නේ. ඊළඟට එකතු කරන අනිත් ප්‍රධානම දේ තමයි පරිප්පු. පරිප්පුත් සෝදගෙන මේ විදිහට සිහින්ව කපාගත් බීට්රූට් හට්ටියටම එකතු කරගන්නවා. ඉතින් ඊළඟට බීලුණු, කරපිංචා, ඒ වගේම අමු මිරිස්, මිරිස් කුඩු, තුන පහ කුඩු, කහ කුඩු මේ විදිහට එකතු කරගන්නවා. ඉතින් ඊළඟට නැතුවම බැරි දෙයක් තමයි උළුහල්. උළුහල් ඇට කීපයකුත් මේ විදිහටම එකතු කරගන්නවා. ඊට අමතරව කුරුඳු පොතු පොඩි කෑලි ටිකකුත් එකතු කරගන්නවා. ඊළඟට වැදගත්ම දේ තමයි මේ පොල් තෙල්. පොල් තෙල් මේ සැහැඳි 2ක් 3ක් පමණ මේ විදිහටම එකතු කරගන්න. ඉතින් රසපදමට ලුණු එකතු කරගන්නත් අමතක කරන්න එපා. ඉතින් හරි මේ ව්‍යංජනය හදන්න අවශ්‍ය ඔක්කොම දේවල් එකතු කරගෙන ඉවරයි. ඊට පස්සේ මේ විදිහට ඔක්කොම ටික හොඳින් මික්ස් කරන්න. දැන් ඉතින් මේ හට්ටිය ලිපේ තියාගන්න තමයි තියෙන්නේ. මේ විදිහට ලිපේ තියාගෙන විනාඩි 2-3ක් තැම්බෙන්න දෙන්න. වාජනය වහලා තමයි තියන්න ඕනේ. ඉතින් මේ වෙලාවේ බීට්‍රූට් වල තියෙන වතුර ගතිය එළියට ඇවිල්ලා අපි එකතු කරගත්ත පොල් තෙලුත් එක්ක හොඳින් මික්ස් වෙලා හොඳ රසයක් වගේම සුවඳකුත් වෙනවා. ඉතින් විනාඩි කිහිපයකින් මේ වගේ පියන අයින් කරලා මේ ව්‍යංජනයට දියකිරි ස්වල්පයක් එකතු කරගන්න. ඒ කරලා පියනකින් වහලා නැවතත් විනාඩි 3-4ක් හොඳින් ඉදෙන්න දෙන්න. ඉතින් විනාඩි 3-4කින් පියන අයින් කරලා බලනකොට අපි දාපු දියකිරි ටික හොඳින් මේ ව්‍යංජනයට උරාගෙන තියෙන ඕගොල්ලන්ට පේනවා. ඉතින් මේ වෙලාවේ ඊළඟට කරන්න තියෙන්නේ මිටි කිරි එකතු කරගන්න එක. අඩු ගින්දරේ තමයි මේ විදිහට ව්‍යංජනේ තියෙන්න ඕන. වැඩි ගින්දරක තියන්න එපා. හරි, ඉතින් ඔන්න ඔය විදිහට මිටි කිරිත් එකතු කරගත්තා. මිටි කිරි එකතු කරගෙන විනාඩි 2-3කින් මේ වගේ කිරි ටික පැහිලා හොඳින් බුබුලු දාන්න පටන් ගන්නවා. දැන් ලිප ඕෆ් කරලා මේ වගේ ලිප උඩම පොඩ්ඩක් වෙලා තියන්න. එතකොට මේ හොදි ගතිය හිඳෙනවා. එතකොට හරියම රසට කන්න පුළුවන්. දැන් ඉතින් බීට්‍රූට් ව්‍යංජනය නම් උයාගෙන ඉවරයි. ඔයත් කවදා හරි මේ විදිහට පරිප්පු දාලා බීට්‍රූට් ව්‍යංජනයක් කාලා තියෙනවද නැද්ද කියලා කමෙන්ට් එකක් දාගෙනම යන්න. ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලත් ආදරයෙන් මතක් කරනවා. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. මං හිතනවා මේ වීඩියෝ එක ආසාවෙන් බලන්න ඇති කියලා. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු. එහෙනම් ඉතින් ගිහින් එන්න. බයි බයි.